උදෑසනක් හැමෝටම. ඔන්න ඉතින් අපි ගමට ගියා. ගමට ගිහිල්ලා ගමේ තියෙන රසමුසු තැන් කීපයක් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා මම හිතාගත්තා. ජීවිතය කියන්නේ මේක තමයි. ගමක තියෙන සුන්දරත්වය ඔයාලට මට වචන වලින් කියන්න බෑ. මොකද ඒකට අත්දැකීම් තියෙන්න ඕනේ. මම නම් ගමක හැදුණු කෙනෙක්. ඉතින් අපි දැන් ගමේ ඉන්නකොට ඇලදොල, හාරකබාන, වතුපිටි, ගොයම් මේ හැම එකක් එක්කම හැප්පිච්ච අය. ඉතින් තාමත් ඒ අතීත මතකයන් වලට තමයි ඇත්තටම බොහෝ විට මගේ මනස දුවන්නේ. ඉතින් මට හිතුණා දැන් මේ ගමට ගිය වෙලාවේ මෙන්න මේ වගේ අපි ජීවිතේ ගත කරපු අවස්ථාවන් ඔයගොල්ලන්ටත් පෙන්නන්න. ඉතින් මම ගෙදර ගිය වෙලාවේ මෙන්න මේ අල්ලපු ගෙදර චුට්ටි බඩු පැටියෙක් ඇවිල්ලා ඉතින් පුදුම දාංගලයක් තිබ්බේ. පොඩ්ඩක් ඉතින් චුට්ටක් ඉතින් අනේ කියනකොට ඔන්න එනවා නටන්න. ඉතින් ගොඩාක් ඉතින් මෙයාව නටව ගන්නත් බෑ. ඒ අතරට ඉතින් ගෙදර කුකුල් වැටව් ටිකක් ඉන්නවා. කිකිලියෝ ටිකක්. ඒගොල්ලන්වත් බලාගෙන ඉතින් ඔන්න ගෙදර තියෙනවා තව මාළු ටැංකියක්. ඉතින් ඒකෙත් ඉන්නවා කාෆ්ලා වගේක්. යට නම් ඉන්නවා ටිකක් ලොකු මාළු. ඒගොල්ලන්ට ඉතින් මම ඔන්න ගොටු කොළ 2-3ක් කඩලා දුන්නාම ඒගොල්ලෝ ඒක කන හැටි බලන්න ඕන. එතකොට තමයි යාළුවා උඩට එන්නේ. නැත්තම් ඇතුලේ ඇතරම මේකේ වතුර මාරු කරපුවාම බොහොම ඉක්මනට ආයෙ නැවත කලයක ඔය වගේ වෙනවා. ඉතින් අපි දැන් මේකේ සුන්දරත්වය විඳින ගමන් අපි පොඩි කයියකුත් දාගෙන තව මොනවද කරන්න කියලා කල්පනා කරනවා. ඔන්න ඉතින් තව තියෙනවා චෙරි. මේ ඔයාලා දැකලා තියෙනවද ලංකාවේ චෙරිස් කියලා තව ජාතියක් තියෙනවා. මෙන්න මේක තමයි. දැන් ඇත්තට මේකේ ගෙඩිය කොළ පාටයි ඊට පස්සේ ඉදුණම රතු පාට වෙනවා. මේක කන්න පුළුවන්. චූටි ඇඹුල් රසක් එනවා. මෙන්න මේක නම් කජු පුහුලක්. ඕගොල්ලෝ දැකලා තියෙනවද කජු පුහුලක්? බොහෝ වෙලාවට ගමේ අයට නම් මේක මේ නුපුරුදු දෙයක් නෙමෙයි. හැබැයි ඇත්තටම මේ කජු පුහුලන් දැකපු නැති අයත් ඉන්නවා. ඔන්න ඉතින් තව කට්ටියක් ජාමු නෙලනවා. අපේ අයට ඉතින් පෙන්වන්න බැහැනේ ඉතින් ගහක් කොළක් දැක්කහම ඔය අන්න දැන් ඔය ජම්බු ටික බිමට වැටෙන හින්දා ඔන්න පැදුරකුත් ගත්තා. ඉතින් පැදුරට ජම්බු ටික කඩලා ඉතින් දැන් ජම්බු කනවා. ඒ අතරට ඉතින් ඔන්න මම මේ කියන්නේ විශේෂිත මල් වර්ගයක් මේක නම් මම දන්නේ නැහැ මොකද්ද කියලා. මේක ඇත්තටම මේ හරිම ලස්සන මලක්. ඉතින් ඔන්න ඉතින් මම චුට්ටක් ගියා ඉතින් ජම්බු ගෙඩියක් අල්ලගන්න කියලා. අන්න බලන්නකෝ. ඉතින් මේ වගේ සුන්දර අත්දැකීම් අපිට නම් පුංචි කාලේ තියෙනවා. මම හිතනවා හැමෝටම මේ වගේ සුන්දර අත්දැකීම් තියෙන්න ඕනේ කියලා. අපි නගරේ ගොඩාක් මහන්සි වෙනවා. ඒකාකාරී ජීවිතයක් ගෙවන්නේ. ඉතින් බලන්නකො ඉතින් අපි පුංචි කාලේ ඇලේ දොලේ නටපු තැන් තමයි ඉතින් මේවා. ඒ අතරට ඔන්න වෙරළු ගහක් තියෙනවා. ඉතින් මගදී හම්බුණා ජම්බුවල ගහක් හිතවත් කෙනෙක්ගේ. ඉතින් කට්ටිය ඔන්න පාරේ ඉඳන්ම ජම්බුවල ගෙඩියක් ලෙලි ගහනවා. ඉතින් ලෙලි ගහලා කනවා. ඉතින් මේ වගේ සුන්දර දසුන් ජීවිතේ තමයි මේ ජීවිතේ කවියක්
දැක්කනේ. ඔන්න ඉතින් ජම්බෝල කනවා. අප්පච්චී මෙහෙමත් කෑමක් ඇත්තටම. ජම්බෝල පිස්සෝ.